කොහොමද යාළුවනේ ඔයාලට මම ඩ්‍රීම් ටෙක් එකෙන් අරුණ අද අපි බලමු Safari 4S එකේ එන්ජින් එක ඇතුලේ ගියර් වීල් කොහොමද සෙට් වෙන්නේ කියලා. මේක තමයි අපි රෝදේ එන්ජින් එකට සම්බන්ධ වෙලා තියෙන චේන් ස්පොකට් එක රෝදෙත් එක්කෙන් සම්බන්ධතාවය නැති කරන ලිවර් එක. මේක තියෙන්නේ ස්පොකට් මේ චේන් එක හයි වෙන මේ ස්පොකට් ප්‍රිවිල් එකට උඩින්. මේක තමයි පැඩල් ෂාෆ්ට් එක. අපි එන්ජින් එක තෙල් හරි යුණාම හරි එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැතුනම පැඩල් කරගෙන පදින්න පුළුවන්. මේ දෙපැත්තට පැනලගෙනවා. පැනලගෙන පැඩල් ෂාෆ්ට් එක. මේකේ තියෙන්නේ ප්‍රිවිල් එකක්. ඒ ප්‍රිවිල් එක නිසා තමයි අපි ඉස්සරහට විතරක් පාගනකොට කරකෙන්නේ. ඒ කියන්නේ එන්ජින් එක දුවනකොට මේක ප්‍රිවිල් එක දැන් සම්බන්ධතාවය නැති කරලා ඉවරලා පැනල් දෙක එකට තියාගන්න පුළුවන් වෙනවා මේ ප්‍රිවිල් එක නිසා. මේක මෙන්න මේ විදිහට කරකෙන්නේ. මේ බලන්න. මේ අතර විතරයි කරගෙන මේ අතර කරකෙන්නේ. එතන තියෙන ප්‍රිවිල් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන මේකේ බලා ගන්න මේ පැත්තට ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. කොට පැත්තට ෂාෆ්ට් එකේ දිග පැත්තට එනවා වොෂර් එකක්. ඒ වොෂර් එක අනිවාර්යයෙන් මෙතෙන්ට දාන්න. ඊළඟට අපි මම ඉස්සලා පෙන්නපු රෝදේ එන්ජින් එකත් එක්ක සම්බන්ධතාවය ඔන් ඔෆ් කරන ලිවර් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ලිවර් එක මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. මෙතෙන්ට මෙන්න මේ අතර සම්බන්ධ වෙන්නේ. මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා. ඒක තමයි මේක. මේකේ මෙතන මේ මෙන්න පොඩි පැත්තට මෙතෙන්ට මෙන්න මේකට තමයි පැඩල් කරන චේන් එක හයි වෙන්නේ. මේක ගැලවෙනවා ගලවනකොට. බලන්න ඒ ටික ගැලවෙනවා. අනිත් ඒවා ටික ගැලවෙන්නේ නැහැ. මේ සර්කිට් වලින් ලොක් කරලා තියෙන්නේ. මේක මෙතෙන්ට එනවා මෙන්න මෙතන වොෂර් එක. මේ බලන්න. මේ වොෂර් එකක් වෙනවා. ඒක දාන්න මෙතෙන්ට. ගැලවෙන ටික විතරයි මම කියන්නේ. අනිත් ටික ගැලවෙන්නේ නැහැ හිටිනවා. ඊට පස්සේ අපි දානවා මේක තමයි චේන් එක පැඩල් කරන චේන් එක හයි වෙන වීල් එක. ඊට පස්සේ මෙතෙන්ට එනවා වොෂර් එක. මේ දිනා වොෂර් එක. මේක අනිත් පැත්තට එනවා මෙන්න මෙතෙන්ට වොෂර් එක. ඒක හොඳටම තියාගන්න. මෙන්න මෙතෙන්ට එනවා වොෂර් එක. මේ තියෙන මේක මෙතෙන්ට දාන්න. ඒක හරි. ඊළඟට එනවා මෙන්න මේ වගේ මැදට තව අයිඩල් වීල් සෙට් එකක්. මේකෙත් ගැලවෙන්න තියෙන්නේ මෙන්න මේ පැත්තට යනවා මේ වගේ මෙතෙන්ට එනවා මේ වගේ වොෂර් එකක්. මේ තියෙන ඒක අනිවාර්යෙන් මෙතෙන්ට දාන්න. මෙතෙන්ට දාන්න. මේ පැත්තට එනවා වොෂර් එකක්. ඒක තමයි ඒකත් ගැලවෙනවා. හරිද? ඒක නිසා අනිවාර්යෙන් ඒකත් මෙතෙන්ට දාගන්න. මොනවද දාගන්න. හරිද? ඊට පස්සේ අපි බලමු මේක කොහොමද හයි වෙන්නේ කියලා. මම මේක ගොඩක් අපහසුතාවය මැද වීඩියෝ කරන්නේ. මොකද මම වැඩ කරන ගමන් තමයි මේක වීඩියෝ කරන්නේ. ඒක නිසා පොඩි අතපසු වෙන්න පුළුවන්. ඒ වැඩි ගණන් ගන්න එපා. අපි මුලින්ම දාමු මෙන්න මේ පළුවට තමයි අපි පළවෙනි පාර දාන්නේ. හොඳට මතක තියාගන්න. මෙන්න මේකට තමයි දාන්නේ මේ එන්ජින් පළුවට. මේ තියෙන ලුබ් බෝල් පම්ප් එක සෙට් වෙන පළුව මේ තියෙන. මේ පළුවට තමයි මේ සෙට් එක ඉස්සල්ලාම අපි එන්ටර් කරන්නේ. මේ විදිහට බෙයාරින් ටික ගහගෙන මෙතන කූරු රෙසරයක් තියෙනවා. මෙතන බෝල බෙයාරින් එකක් තියෙනවා. ඒ ටික ගහගෙන අපි දාමු. ඉස්සල්ලාම දාමු මේ මෙන්න මැදට එන වීල් එක. හරිද? මැදට එන වීල් එක. ඒකේ වැටෙන්නේ මෙන්න මේ පැත්තට. දැන් දැක්කද? කම්පරේට් වුණා ඒ ඇස්සේ මෙන්න බලන්න. මෙතෙන්ට වොෂර් එක දැම්මා. මොන බලන්න. මෙතෙන්ට අනිවාර්යයෙන් මේ වොෂර් එක දාගන්න. වොෂර් එක දාලා මේක ඔන්න දැම්මා. ඊට පස්සේ බලනකොට මෙන්න මේක උඩත් වොෂර් එකක් තියෙනවා.
හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ගමු මේ වීල් හැබැයි මේ වීල් ඔක්කොම එකපාර දාගන්න ඕන. මේ බලමු try එකක් දෙමු. වෙන වෙනම දාගන්න පුළුවන්ද කියලා. අපස්ථාවයටපත් වෙන්න පුළුවන්. මේකේ හරි මේක පොඩ්ඩක් මොනවද වැටෙන්නේ බලගන්න. මෙතන තියෙනවා මේකේ මෙතන වොෂර් එක අනිවාර්යෙන් වොෂර් එක දාන්න ඕනේ. හරිද? මේකේ දාන්නේ මේක මේ ෂාෆ්ට් එක දාන්නේ දිග පැත්ත උඩට එන විදිහට. ඊට පස්සේ මේක දාන්නේ මෙතන වොෂර් එක දාලා මෙන්න මේ මෙතෙන්ට මේ ගියර් වීල් එකට සෙට් වෙන්න මේ චේන් එක දාගන්න. මෙතන කූල් රේසර් එක ගාවට දාන්නේ. මම මතක තියාගන්න. මම දාන්න ඕන. මම තනියෙන් වැඩ කරන ගමන් දාන්නේ. මෙතන වොෂර් එකත් වැටුණා. වොෂර් එක වැටුණා. වොෂර් එක වැටුණා. අපි දාගමු. තනියෙන් කරන්න අමාරු ටිකක්. හරි. මේ වොෂර් එක මෙතෙන් දාගත්තා. ඊට පස්සේ මේක මෙන්න මේක දාගන්න ඕන මැදට එන ස්පේසර් වොෂර් එක මෙතෙන්ට. මෙතෙන්ට ස්පේසර් වොෂර් එක දාගන්න ස්පේසර් වොෂර් එක. මේ වීල් එකේ නම් පැත්තක් නැහැ දෙපැත්ත මේක විදිහට තියෙන්නේ. අපිට මේක බලන්න මේක වෙනසක් නැහැ. මේකට කොයි පැත්තටද දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අන්නම දාගත්තා. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවගෙන චේන් එකට හයි වෙන විදිහට දාගන්න. වැටුණාද මම ඒක නැතිනවා. මේක තනියම කරගන්න වීඩියෝ කරගෙන කරගන්න අමාරුයි. ඔන්න දැන් ඔන්න හොඳට හයි වෙලා තියෙනවා බලන්න. චේන් එක කරගෙන කරකවනකොට හයි වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේක දාගන්න මේක දාගන්නේ මෙන්න මේ පැත්ත පල්ලහැට එන්න. මෙතන යට තියෙනවා මේකයි ඔක්කොම තුනම එකපාර දාගන්න ඕන. එහෙනම් දාගන්න අමාරුයි පොඩ්ඩක්. අපි try එකක් දෙමු ගන්න. මේ තුට්ටක් උස්සලා දාගන්න පුළුවන්ද කියලා. හරි තුට්ටක් ඉන්න මම දාගෙන පෙන්නන්න. කරගන්න අමාරුයි තනියෙන්. දැන් පේනවද කියලා මෙන්න මේ විදිහට සෙට් එක අතට අරගෙන එතන වොෂර් එකක් තියෙන්න ඕන. බලමු try එකක් දෙමු දාගන්න පුළුවන් වේද කියලා. චේන් එක නම් වැටුණා ප්‍රෝග්‍රෙසර්ට වැටුණා මේක යටින් අත දාලා මේක පාත් කරන්න. මේ යට ලිවර් එක වීඩියෝ එක දිගේ වේද මන්දා මේක කරන්න අමාරුයි තනියට. මේ විදිහට පාත් කරගන්න. මේ විදිහට පාත් කරගන්න.
දැන් ඔන්න බලන්න මෙන්න මේකේ තමයි වැටෙන්නේ. ඔන්න හොඳට බලා ගන්න. පැඩල් ෂාෆ්ට් එකේ ඔසරේ උඩට තියෙන්න ඕන. ඊට පස්සේ ස්පොකට් ෂාෆ්ට් එකේ ස්පොකට් ෂාෆ්ට් එකේ පැඩල් ෂාෆ්ට් එකේ ඔසරේ තියෙන්න ඕන. ස්පොකට් ෂාෆ්ට් එකේ ඔසරක තියෙන මැද තියෙන වීල් එකේ ඔසරක තියෙනවා. මෙතෙන් ඔසරක් එන්නේ නැහැ. හරි අපි ඊළඟ වීඩියෝ එක ඊට පස්සේ නෑ අපි ක්‍රෑන්ක් එකක් දාමු. මේ ක්‍රෑන්ක් එක එන්න ඕන. කොයි පැත්තටද ක්‍රෑන්ක් එක එන්න ඕන? ක්‍රෑන්ක් එක එන්න ඕන මෙන්න මේ පැත්ත යටට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි හයි වෙන්න ඕන ක්‍රෑන්ක් එක. ටයිමින් චේන් එක එන්න ඕන. ටයිමින් චේන් වෙල් එක උඩ පැත්තට එන්න ඕන. මෙන්න මේ විදිහට තමයි හයි වෙන්නේ. දැන් කැලේ ටික ඔක්කොම හරි. දැන් තියෙන්නේ කවරේ වහන්න විතරයි. හරි. සියලු දෙනාටම සුබ දවසක්. අපි බලමු ඊළඟට ඊළඟ කැලේ ටික කොහොමද හයි වෙන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන්. හරි. ජය වේවා.